මේ බෞද්ධයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ බෞද්ධ කොටස ඔහුම්ම හඳුනාගන්නේ ඔහු උගතුන් බවයි. අපේ බෞද්ධ දර්ශනය ගත්තත්, අපේ සිංහල සාහිත්‍යය ගත්තත්, අපේ සංස්කෘතිය ගත්තත් ඔවුන් ඒ දෙස බලන්නේ උපහාසාත්මකවයි. උපහාසාත්මකව බලනවා විතරක් නෙවෙයි, එය විවේචනයට ලක් කරනවා. ඒ වගේම එහි විද්‍යාත්මක භාවය සොයන්න යනවා. කවුද? මේ සිංහල බෞද්ධයෝ කියන කොටසයි. අපි දන්නවා කතෝලික ආගම තුල තියෙනවා පාස්කුව කියලා. මේ පාස්කුව කියලා කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටීම. කවදාවත් කතෝලික බැතිමතුන් ඇහුවේ නැහැ. එහි කොහොමද ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ? එහි විද්‍යාත්මක භාවය හොයන්න ගියේ නැහැ. එහි උපහාසාත්මක ලෙස කතා කළේ නැහැ. විවේචනය කරේ නැහැ. කලේ අපේ සිංහල බෞද්ධයමයි. ඒ වගේම අපේ තියෙනවා මුස්ලිම් ආගම. ඒ මුස්ලිම් ආගමේ බැතිමතුන් සමරනවා හජ්ජි උත්සවය. හජ්ජි කියලා කියන්නේ මොකක්ද? නබි නායකතුමාගේ පුත්‍රයා දෙවියන්ට බාර කිරීම සිහිපත් කරන දවස තමයි හජ්ජි කියලා කියන්නේ. මේ හජ්ජි උත්සවය පිළිබඳව ඒ මුස්ලිම් බැතිමතුන් කවදාවත් විවේචනය කරේ නැහැ. උපහාසාත්මක ලෙස කතා කරේ නැහැ. ඒ විද්‍යාත්මක භාවය හෙව්වේ නැහැ. සෙව්වේ අපේ සිංහල බෞද්ධයමයි. හින්දු ආගම තුල තියෙනවා, හින්දු ආගමේ තියෙනවා සමුද්‍ර මන්ත්‍රණය කියලා. ඒ සමුද්‍ර මන්ත්‍රණය කියන්නේ යක්ෂයන් දෙවියන් එකතු වෙලා කිරිමුහුද කලම්බලා වස්තුන් පහළ වෙනවා කියලා හින්දු ආගම තුල තියෙනවා. ඒ වස්තුන් කියලා ශ්‍රී ලක්ෂ්මිය පහළ වෙනවා, කල්ප වෘක්ෂය පහළ වෙනවා, අමෘතය පහළ වෙනවා, ගව මාතාව පහළ වෙනවා. ඒ වාගේ වස්තුන් පහළ වෙනවා හින්දු ආගම තුල තියෙනවා. හැබැයි කවදාකවත් හින්දු බැතිමතුන් එහි විද්‍යාත්මක භාවය සෙව්වේ නැහැ. ඒ වගේම තමයි එය විවේචනයට ලක් කළේ නැහැ. උපහාසාත්මක ලෙස කතා කළේ නැහැ. කතා කළේම බෞද්ධ ජනතාවයි. අපි දන්නවා ඉන්දියාව, චීනය, ඇමරිකාව